මම ළමයින් 25 දෙනාගේ අතර ඉද්දි ක්ලාස් එකේ මම පස්වෙනි වුණා. එකපාරම ඉම්ප්‍රූව්මන්ට් එකක්. Congratulations තිනුලි, සසින්දු, විනෙත්, ලකිදු and දිනදී. මම මුලින්ම join වුණේ 2018 වල. එතකොට තිබ්බේ 9As කියලා. 9As. Let's study with 9As methods. එහෙම තිබ්බේ. අද වෙද්දී deep learn coaching කියන තැනට ඇවිල්ලා තියෙනවා 2025 වෙද්දී. 2018 වල join වෙද්දී මං හිතපු විදිහ ගැන ඔයාලට කෙටියෙන් කිව්වොත් මට අඩුවෙන්ම ඔඩියන්ස් එකකට කතා කරන්න ශක්තියක් නැහැ. මම මෙහෙම කතා කරන කෙනෙක් නෙවෙයි. මන්ට කතා කරන්න ඇත්තටම බයයි. 2018 වල ජොයින් වෙද්දී මං හිටියේ ක්ලාස් එකේ පිටිපස්සෙම ක්ලාස් එකේ ළමයි 25 වගේ හිටියා. මට පොසිෂන් එක හම්බුනේ 20 21 ඒ වගේ 2018 වලදීම ලාස්ට් ටර්ම් එක වෙද්දී මම ළමයින් 25 දෙනාගේ අතර ඉද්දි ක්ලාස් එකේ මම පස්වෙනි වුණා. එකපාරම ඉම්ප්‍රූව්මන්ට් එකක්. ඊට පස්සේ O levels කරා. ඒත් එක්කම A levels වලට ආවා. A levels වලට එද්දී ස්කූල් එකේ head prefect position එක හම්බුණා. හීනෙකවත් හිතුවේ නැති position එකක්. ඊට පස්සේ A levels කරා. A levels ඉවර වෙනවත් එක්කම campus එකට select වුණා. degrees කරා. දැන් මගේ මේ second degree එක මේ follow කරන Italian වල data analytics ලංකාවේ මම masters කරලා ඉවර කරා 2024 වල. ඒ වගේ journey එකේදී 9As නැත්තම් deep learn කියන එක මට ගොඩාක් ජීවිතේට ඕන වුණා. ඇත්තටම කිව්වොත් නිකන් best friend වගේ. ඒ කියන්නේ මගේ හැම achievement එකටම 9As නැත්තම් deep learning methods මගේ පිටිපස්සේ හිටියා. තවටත් එහෙමයි. තවටත් lectures වලට lecture notes prepare කරද්දී exams prepare කරද්දී මම මේ methods follow කරනවා. මම දැන් මේ teacher කෙනෙක්, Italian teacher කෙනෙක්. ඉතින් ඒ students ලටත් ඒ methods වලටමයි teach කරන්නේ. Italy වල ලංකාවට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ ඒ methods වලින්. textbooks පවා යනවා mind maps, නිකන් flash cards methods. එතකොට ඒ වගේ යනවා. පොඩි දෙයක් මම කියන්නම් තව. මගේ මේ achievement එකට ඔයාලා කරනවා ඇති තවටත් කරනවා ඇති කියලා මම හිතනවා vision board එක මේ තියෙන්නේ මගේ vision board එක මම මේ හදාගත්තා. එතකොට මේ ලොකුවට අපිට use කරන්න බෑ. මේ තියෙන මගේ vision board එක. දැන්ට මේ ටික මම මෙතන ඉඳන් ගත්තොත් මම මෙතනට ගම achieve කරා. තව තියෙන මට big analytics කියන big data analytics කියන එක achieve කරන්න විතරයි. කැනඩා කොඩියේ ඉඳන් මම දාලා තියෙනවා දෙපාරක් මට ස්කෝලර්ෂිප් එක ආවා. ඉතින් all methods follow කරන්නේ ගොඩාක් useful. කලින් මම මේ methods follow කරන්න කලින් මම කරේ normally lesson එක කියවනවා, highlight කරනවා, lesson එක කියවන්නේදී ආයෙ මතක නැහැ. ඒ දේවල් ගොඩාක් තිබ්බා. එතකොට 2018 වලදී වගේ තිබ්බේ සර් හොයාගත්ත methods කිහිපයයි. නමුත් දැන් methods ගොඩාක් තියෙනවා. ඒ methods එකින් එක හැම lesson එකකම follow කරගෙන යද්දී ගොඩාක් මතක හිටිනවා. හිතන්නේවත් නැති විදිහට උදාහරණයක් තව කියන්නම්. කැම්පස් එකේදී අපිට තියෙනවා එක්සෑම් එකක් programming and double OP කියලා subjects දෙකක් තියෙනවා. ඒ subjects දෙකටම මම study කරේ සර්ගේ methods ක්‍රමයට සර්ගේ methods use කරලා. ඒ study කරලා ඉවර වෙලා මම ගිහලා එක්සෑම් එකට face කරනවා. සාමාන්‍ය මෙහෙන් ලකුණු 30න් ඊට පස්සේ අපි ඒකට ෆේස් කරලා ඉවරනට පස්සේ අපිට ඕරල් එක්සෑම් එකක් තියෙනවා. මම රයිටින් එකට ෆේස් කරාට පස්සේ මම හිතනවා මටත් ඕරල් එක තියෙයි. මොකද හැමෝටම තියෙනවනේ. ඕරල් එක තියෙයි එහෙම කියලා. ගෙදර ආවට පස්සේ අපිට ඕරල් එක තියෙන්නේ සාමාන්‍යයෙන් ඊළඟ දවසේ රයිටින් එක චෙක් කරාට පස්සේ. රයිටින් එක චෙක් කරද්දී ප්‍රොෆෙසර් මට මෙසේජ් එකක් එවනවා. ඔයා මේ රයිටින් එක කරලා තියෙන අනිත් අය වගේ නෙවෙයි. ඊට වඩා වෙනස් විදිහට. ඒක මාරි ඉම්ප්‍රූව්මන්ට් එකක්. ඒක කවුරුත් කරලා නැති විදිහට ඔයා මේ රයිටින් එක කරලා තියෙනවා. මම ඔයාට 30න් 26ක් දෙන්නම් කියලා මුලින්ම කියනවා. ඊට පස්සේ ඕකේ වෙනවද කියලා අහනවා. මම ඊට පස්සේ 30න් 26ක් ඕකේ කියලා ඉද්දි ඊට පස්සේ අනිත් පේපර් එකක් චෙක් කරනවා. පේපර් එක චෙක් කරද්දි ප්‍රොෆෙසර් කියනවා මම ඔයාට මේ ඉම්ප්‍රූව්මන්ට් එකට මම තව මාක් එකක් ඇඩ් කරලා 27 දෙන්නම්. ඔයා ඒක ඇක්සෙප්ට් කරනවද කියලා. ඉතින් අනිත් ළමයිට වඩා අපි ගොඩක් වෙනස්. ඒ කියන්නේ මේ මෙතඩ්ස් ෆලෝ කරන ඔයාලා මාරම ලකි. ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් පට්ට ලකි. සර්ව හම්බුණා කියන්නේ ලයිෆ් එකට. සර්ගේ මෙතඩ්ස් හම්බුණා කියන්නේ ලයිෆ් එකට. ඒ කියන්නේ ඔයාලට කරන්න ඔයාලා මාරම ලකි. ඔයාලා හිතනටත් වඩා ඔයාලගේ ජර්නි එක සක්සස් කරගන්න පුළුවන්. මට හම්බුනේ සර්ව 2018 වලදී. ඉතින් එතනින් එහාට සර් දැන් ගොඩාක් වර්ක්ෂොප්ස් කරනවා. ගොඩාක් ළමයි ඉන්නවා. ඉතින් මම සර් ගැනත් මට
පොඩි වචනයක් කියන්න ඕනේ. තිමාෂ කියන බ්‍රෑන්ඩ් එක නැත්තම් තිමාෂ කියන ළමයාව පොලිෂ් කරලා ලෝකෙට දුන්නා නම් ඒ තමයි දිලීප සර්. 2018 වලදී හිටපු මම නෙමෙයි දැන් 2025 වෙද්දී ඉන්නේ. මම මේ වෙනකොට ගොඩාක් ඇචීව් කරලා තියෙන දේවල්. ඒත් ඒ වුණා තව චූටි දෙයක් තියෙනවා. අද ඔයාලට පොසිෂන්ස් හම්බුණා. ඔයාලා ඔය පොසිෂන්ස් හරියට ෆලෝ කරන්න, හරියට ටයිම් මැනේජ්මන්ට් ඒ ටික කරගන්න. මොකද මටත් පොසිෂන් එකක් හම්බුණාට පස්සේ තමයි තේරුනේ සර් අපිව ගයිඩ් කරනවා, සර්ට ළමයි ගොඩක් ඉන්නවා. නමුත් අපිට හම්බුනේ ඒ දවස්වල මට හම්බුණා ළමයි 5 දෙනෙක් ගයිඩ් කරන්න. ඊට පස්සේ ටික ටික ළමයි ගාන වැඩි වුණා. ඒ ගයිඩ් කරද්දී අපිට තේරෙනවා අපි කල්පනා කරනවා අපි අපේ වැඩත් කරන්නත් ඕනේ, අපි අනිත් අයව ගයිඩ් කරන්නත් ඕනේ. එතනදි තමයි මට ටයිම් මැනේජ්මන්ට් කියන එක මොකක්ද? අපි කොහොමද අපේ වැඩත් කරගෙන අනිත් අයවත් ගයිඩ් කරන්නේ? යාළුව ඉම්ප්‍රූව් කරන්නේ. එතකොට අපි දැනගන්න ඕන අපේ වැඩත් කරගෙන යාළුවගෙත් යාළුවා වැඩ කරන තත්ත්වයට පත් කරන්න. ඉතින් ඒ වගේ 2019 වල ඉඳන් තමයි මම ඉගෙන ගත්තේ ටයිම් මැනේජ්මන්ට් කියන්නේ මොකක්ද, අපි කොහොමද වැඩ කරන්න ඕනේ, කොහොමද අපි දේවල් ඕගනයිස් කරගන්නේ. ඒ දේවල් මම ඉගෙන ගත්තේ 2019 වල ඉඳන්. ඉතින් ඒ වෙද්දී ඒ දවසේ නම් මම ටීචින් ස්ටාර්ට් කරනවා. ඉංග්‍රීසි, ඉටාලියන් මේ දෙක ස්ටාර්ට් කරනවා. අද මේ වෙනකොට මම ඉටාලියන් ස්කූල් එකක ටීචර්ස්ලාට ටීච් කරනවා ඉංග්‍රීසි. ඒත් එක්කම ළමයිට ටීච් කරනවා ඉටාලියන්. ඒ ටික ඔක්කොම කරගන්න මම කැම්පස් එකේ ලෙක්චර්ස් වලට යනවා, එක්සෑම්ස් ටික කරගන්නවා. ඒත් එක්කම මම මගේ ක්ලාසස් ටික කරගන්නවා, ඔන්ලයින් සෙෂන්ස් ටික යනවා. ඒත් එක්කම ලංකාවේ වැඩ කටයුතු ටිකක් තියෙනවා, ඒ ටිකත් කරගන්න. ඉතින් ඔක්කොම කරගන්නේ මම මේ සර් කියන ටයිම් මැනේජ්මන්ට් එක අපිට කියලා දීපු නිසා. ඒ හින්දා මේ පොසිෂන්ස් හම්බෙච්ච හැමෝටම මම විශ් කරනවා එයාලගේ පොසිෂන් එක හරියට කරන්න හම්බෙන්න, සර්ව ගයිඩ් කරන්න. මගේ රෝල් මොඩල් සර්, මම සර්ව රෝල් මොඩල් කරගත්තේ මං හිතන්නේ මේ ලෝකෙ වැඩිපුරම වැඩ කරන්නේ සර්ද කොහෙද? මේ සර්ට 24 hours මදි. ඔක තව ළමයි ඉන්නවනම් සර් තව ළමයිට මං කියන්නේ සර්ට අනිවාර්යෙන් සර් ලංකාව විතරක් මදි. තව මෙහාටත් එන්න ඕන, ඉතාලි වලටත් එන්න ඕන, ලෝක පුරාම යන්න ඕන කියලා. මේ මම දැකපු එකම මිනිස්සු 24 hours මදි. අනිත් අය නිදාගද්දි සර් ඇස්සරගෙන වැඩ. අනිත් අය එයාලගේ ගෝල්ස් අචීව් කරද්දී සර් බලන්නේ අනිත් අයගේ ගෝල්ස් දැකලා, අනිත් අයගේ අචීව්මන්ට්ස් දැකලා සර් සතුටු වෙන්න. මං හිතන්නේ එහෙම පුද්ගලෙක් මම දැකලා නැහැ. මොකද අපේ දෙමෝපියන්ගෙන් පස්සේ එහෙම පුද්ගලයෙක් ඉන්න මගේ ජීවිතේ මගේ අම්මා තාත්තා මං ගැන එක්ස්පෙක්ට් කරන දේෙන් පස්සේ එක්ස්පෙක්ට් කරන එකම පුද්ගලයා සර් කවදාකවත් සර් කරා නැත්තම් සර්ට මේ දේවල් කරන්න ඕන කියලා සර් කියලා නැහැ. සර්ගෙන් ඇහුවොතින් සර්ත් එක්ක කතා කරොත් පුතේ අද ළමයි වගේක් ආවා, ඒ ළමයිට ස්ටාර්ට් කරා එහෙම. ඉතින් 2018 වල ඉඳන් අද වෙනකනුත් සර් ජීවත් වෙන ළමයි එක්ක තවත් ළමයි හම්බෙන්න ඕනේ, මේ ලෝකේ වටේම යන්න ඕනේ කියලා මම සර්ට විශ් කරනවා. ඒත් එක්කම ඔයාලගේ පොසිෂන් එක වැඩි කරනවත් එක්කම මේ මෙතඩ්ස් ටික හොඳට ඉගෙන ගන්න, හොඳට ෆලෝ කරන්න. ඒක ගාක් වැදගත්. මොකද තැනකට ගිහිල්ලා කතා කරන්න බැරුව හිටිය කෙනෙක් මම. දෙයක් ඕගනයිස් කරලා හරියට කරගන්න බැරුව හිටපු කෙනෙක් මම. තනිකරම මේකේ ඔපොසිට් එක. දැන් ඉන්න කෙනාගේ ඔපොසිට් එක තමයි 2018 වල හිටියේ. ඉතින් ඒ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා හරි පාත් එකට හරි දේ මේ ගෝල් එකක් අචීව් කරන්නේ කොහොමද? ඒක ලේසියෙන් අචීව් කරගන්න ඕනේ කොහොමද කියලා දුන්නේ සර්. පොඩි ට්‍රික් එකක් තව කියන්නම් මම කරපු. මම දේවල් අචීව් කරගන්න ඕනේ නම් මම තවටත් කරනවා. විෂන් බෝඩ් එක ප්ලස් හැමදාම උදේට මම thank you කියන වර්ඩ් එක යූස් කරලා මම ගොඩාක් දේවල් thank you මට මේක හම්බුණාට, thank you මට මේ දේවල් හම්බුණාට කීකේ මම ලියනවා. මම මේ දේවල් ලියන්න මට දේවල් හම්බෙනවා. මම මේ දේවල් වලට thank කරන්න ඒ දේවල් හම්බෙනවා. ඒක දැකපු දෙයක්. ඉතින් ඔයාලත් ඒ ටික follow කරන්න. all the best හැමෝටම මෙතන ඉන්න අනිත් අයටත් ඔයාලගේ වැඩ කටයුතු ටික සාර්ථකව කරගන්න සර්ත් එක්ක හැමදාම ඉන්න කියලා හදවතින්ම wish කරනවා. Thank you. Right, thank you very much. ඔයාලට මම හිතන්නේ පේන්නේ නැති වුණාට කවුරු හරි අතේ ෆෝන් එකක් තියෙනවා නම් පොඩ්ඩක් මේ වීඩියෝ ඔන් කරලා පෙන්නන්න කොච්චර කට්ටියක් මෙතන ඉන්නවද කියලා. අතන 20ක් විතර හිටියා මේ කොට්ටාවේ.
අපි පොට්ටාවේ ඉන්නේදී මාචා ඉතින් ඔයා කියන දේ අපේ දරුවෝ අහගෙන හිටියා. thank you very much. සුපුරුදු පරිදි ඔයා ඇවිල්ලා මගේ දරුවන්ට මගේ workshop එකේ students වලට කතා කළාට ඔයාට දිනෙන් දින හැමදාම ජයග්‍රහණයක් අත් වෙනවා. ඉතින් ඔයාට ඒක ජයග්‍රහණයක් අත් වෙච්ච ගමන් ඔය ඉස්සෙල්ලාම මට කතා කරන්න ලංකාවේ ඉන්න මට. ඉතින් පුංචිම දෙයක් වුණත් ඔයා හැමදේම මටයි කියන්නේ. ඉතින් thank you very much for that. I wish you all the very best. and ඉතින් leaders දෙන්න එක පෙන්නන මේ ඉන්නේ මේ තමයි තිනුලි. ඉන්නේ. එයා තමයි මේ සසිදු. මේ ඉන්නේ අනිත් leader. බෙල්ල දාන්න මෙතන. මේ අනිත් leader. සසින්දු මෙතන තමයි leaders දෙන්න commanders ලා. good health, mentality, everything. ඔයාට හැමදාම සතුටම තමයි. ඉතින් I wish you all the very best. Long life. සර්ට තමයි. හරි okay, all the best පුතේ. හරි සර්, thank you so much. God bless you. Bye. God bless you sir. Love you all.